අද මම ඔයාලට ගෙනාවේ පළිගැනීම කියන නවකතාවේ දෙවෙනි කොටස. එහෙනම් අපි යමු වැඩි කතා නොකර දෙවෙනි කොටසට. දෙක කොටස පළිගැනීමේ සෙවණැල්ල. වෙයිලාන් මැරෙන්න කලින් එයාට ලස්සන මාස 5ක පොඩි දරුවෙක් හිටියා. එම දරුවා දැන් සිටින්නේ වෙයිලාන් සහ වෙයිරොන්ගේ අම්මාගේ නිවසේහි. දැන් වෙයිරොන් සහ ජියාන්සෙන් එකතු වී වෙයිලාන්ගේ මිනි මරුවන් සොයාගන්න පටන් ගත්තා. වෙයිරොන් මෙසේ පවසයි. ජියන්, අපි දෙන්නාගේ කනගාටු වුණාට වැඩක් නෑ. අපි එකතු වී දැන් වෙයිලාන්ගේ මිනි මරුවන් සොයමු. මම දන්නවා ඔයා වැඩ නිසා කාර්ය බහුල ඇති. ඒත් ඒ ඉන්නේ ඔයාගේ බිරිඳ. ඒක මතක තියාගන්න ජියන්. ජියාන්ෂෙන් මට අමතක නෑ රෝන්. ලාන් කියන්නේ මගේ බිරිඳ කියලා. මට ඕනේ යාව මරලා තිබ්බ විදිහට මේ මිනිමරුවන් මරලා දාලා වද දෙන්න. මම සොයාගත්තේ මේ මිනිමරුවන් කවුරුන්ද කියා. මිනි මරුවන් සොයාගත්තා? කවුද ඒ? ෆැන්ෂින් සහ ජෙනී කියන ගෑනු දෙන්නා සහ ලාන්ෂෙන් සහ ෆීලික්ස් යන පිරිමි දෙන්නමයි මේ ඉන්නේ. මූන්ද? මම තමයි මෙයාලගේ ආයතනයේ CEO. මේ 4 දෙනා වැඩ කරන්නේ මගේ යටතේ. ජෙනීගේ විවාහ උත්සවයේ දවසේදී එයා මාහට ආරාධනා කර තියෙනවා. අපි එයාව මරණ දාමු සුයිසයිඩ් කරගත්ත ආකාරයට. හරි රෝන්, අපි මේක කරලා ලාන්ට යුක්තිය ඉටු කරමු. We go up. ජියාන් සහ රොන් එකතු වී ලාන් හට යුක්ති ඉටු කිරීමේ පළමු සැලැස්ම දියත් කළහ. පළමුවෙන් ඔවුන් දෙදෙනා ෆීලික්ස්ගෙන් පළිගැනීමට සූදානම් විය. ජෙනීගෙන් නොව. ඔවුන් දෙදෙනා ෆැන්ෂීන්ගේ විවාහ උත්සවයේ දවසේ එම පළිගැනීම පටන් ගත්තේය. ඉන් කිව්වනම් ජෙනීගේ කියලා මාහට සමාවෙන්න. මේක හිතලා කිව්වනේ. එහෙනම් subscribe